මොකද පින්වතුනි මේ රටට මේ ලෝකෙට මේ ධහම අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක නිසා පින්වතුනි විවිධාකාරයේ ඒකට පාරමිතා පුරාගෙන ආපු පිරිස පින්වතුනි දැන් ඒවට පෙළ ගැහෙනවා. අපි තමයි ප්‍රමාද. දැන්ටත් ලෝකෙට මේක ඕනේ පින්වතුනි. නමුත් අපිට ශක්තියක් නැහැ ලෝකෙට මේක දෙන්න. අපිට ශක්තියක් නැති පින්වතුනි තාම අපි ගාව ඉන්නේ හාමුදුරන් වහන්සේලා 250ක විතර පිරිසක්. අනගාരികා මහත්මියලා 200ක විතර පිරිසක් කියලා ගමුකෝ. ගෑවෙන්නව මදි පින්වතුනි. හාමුදුරන් වහන්සේලා 500ක් විතර හිටියාම කාලෙක. ඔය එක රටකට හාමුදුරන් වහන්සේලා දෙනමක් විතර දෙන්න පුළුවන්. රටටම. මොකද පින්වතුනි අපි ලෑස්තිලා ඉන්න එපා ඔක්කොටම කලින්. අපි ලෑස්ති වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ කාම ලෝකයේ ඉස්සරහා සැලෙන්නේ නැති වික්ෂුන් වහන්සේලා හැදෙන්න ඕනේ. ඒක අපි දන්නේ නැහැ නේ පින්වතුනි. දැන් මට මූණ බල්ලා කියන්න බෑනේ. ආ දැන් මේ හාඳුරුව පැහිලා කියලා දොළුට තට්ටුවක් දාන්න. ඒ පොල් බලනවා වගේ කියන්න බෑනේ පින්වතුනි. ඒක මට තේරෙන්නේ නැහැ. ඒක නිසා අපි හැමතිස්සෙම සැකේ වාසිය තියාගෙන නෑ නෑ කමන්නේ තව තව හොඳට මග වඩමු කියා පින්වතුනි අල්ලගෙන ඉන්නේ. ලෝකෙම විනාශ වුණත් නිවන් දකින්න ආපු හාමුදුරන්ගේ ජීවිතේ පාවලා දෙන්න අපි ලෑස්ති නැහැ. එන අද බණ කිව්වේ නැත්තම් ලෝකෙම විනාශ වෙනවා. හැබැයි අද බණ කිව්වොත් උන්වහන්සේ විනාශ වෙනවා නම් මම උන්වහන්සේට කියන්නේ මෙන්න මෙතනලා ඉන්නේ කියලා. ලෝකේ බේර ගන්න ඔබ බිල්ලට දෙන්න ලෑස්ති නැහැ අපි මේ. ඉතින් ලෝකෙට මේක දැඩි අවශ්‍යතාවයක් මතුවෙනවා. මේ දැඩි අවශ්‍යතාවයට ඉතින් පිළියම් කරමින් යනවා. ඒකට මහා දැවැන්ත වැඩපිළිවෙලක් ආරාමය තුල තියෙනවා පින්වතුනි. ස්වාමීන් වහන්සේලා අනගාരികා මහත්මියලා පුදුම උනන්දුයි මේ වැඩපිළිවෙලට.